ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි යන්නේ සින්දු කියන්න හුස්ම ගන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයාලට සින්දු කියන්න අනිවාර්යෙන් breathing අවශ්‍යයි. අපි මේ breathing කොහොමද හරියට කරන්න කියලා ඉගෙන ගන්නයි අද යන්නේ. ඔයාලා අහලා තියෙනවද සින්දු කියන්න ඕන වෙන්නේ diaphragmatic breathing කියන ටෙක්නික් එක කියලා? ඒ කියන්නේ ඔය සමහර කට්ටිය කියන්නේ බඩට හුස්ම ගන්නවා කියලා. ඇත්තට මේක බඩට හුස්ම ගන්නව නෙමෙයි. ඒකෙදි වෙන්නේ අපේ පෙනහළු වලට යටින් තියෙන මහා ප්‍රාචීරය කියලා. ඔයාලා 6-7 වසරේදී විද්‍යාවට ඉගෙන ගන්න. ඉතින් මේ මහා ප්‍රාචීරය දිගෑරෙන විදිහට තමයි අපි පෙනහළු වලට හුස්ම පුරවගන්නේ. එතකොට තමයි අපිට ලොකු හුස්ම ප්‍රමාණයක් පෙනහළු වලට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඒ විදිහට හුස්ම අරගෙන හුස්ම පිට කරන එකට තමයි කියන්නේ diaphragmatic breathing technique එක කියලා. ඉතින් ඒක ඕගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන්. ඔයාලා මේ දේ කරද්දී හිටගෙන ඉන්නවා නම් ගොඩක් වැදගත්. ඔයාලා හොඳට හිටගෙන කෙලින් හිටගෙන ඔයාලගේ බඩට එක අතක් තියාගෙන හොඳ හුස්මක් ගන්න. උරහිස් උස්සන් නැතුව ඒ හුස්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ. මේ විදිහට. ඔයාලා හුස්ම ගද්දී ඔයාලා උරහිස් ඉස්සෙනවා නම් එතන වැරද්දක් තියෙනවා. උරහිස් උස්සන් නැතුව බඩ ඉස්සරහට එන්න හුස්ම ගන්න. ඔයාලා බඩ හොඳට පිරෙන විදිහට, ඒ කියන්නේ බඩ හොඳට දිගහැරෙන විදිහට හුස්ම ගන්න. එතකොට ඔයාලා බඩට හුස්ම ගන්නවා කියලා හිතුවට ඇත්තටම ඒකෙන් වෙන්නේ ඔයාලගේ ඩයෆ්‍රෑම් එක හොඳට දිගහැරෙන එක. ඊට පස්සේ ඒ ගත්ත හුස්ම ඔක්කොම එළියට පිට වෙනකන් සම්පූර්ණයෙන් පිට කරන්න. ඒ කියන්නේ බඩ හොඳට ඇතුළට යනකන් හොඳට පිට කරන්න. මේ විදිහට. සම්පූර්ණයෙන් ඒක ගිහිල්ලා ඉවර වෙද්දි බඩ ඇතුළට යනවා කියන්නේ ඔයාලගේ ඩයෆ්‍රෑම් එක එහෙමත් නැත්නම් මහා ප්‍රාචීරය හොඳට ඇකිලෙනවා කියන්නේ. ඒ කියන්නේ හොඳට පෙනහළු හොඳට දිගහැරෙන්නයි පෙනහළු ඇකිලෙන්නයි හුස්ම ගන්න එකට තමයි අපි මේ ඩයෆ්‍රෑමැටික් බ්‍රීතිං කියලා කියන්නේ. ඉතින් මේ ටෙක්නික් එක පාවිච්චි කරලා ඔයාලට එක්සර්සයිස් කීපයක් කියලා දෙන්නයි මම අද ආවේ. ඉතින් පළවෙනි එක්සර්සයිස් එක මම අර ඉස්සෙල්ලා කරා වගේ හොඳ හුස්මක් අරගෙන ඒක සවුන්ඩ් එකෙන් සම්පූර්ණ හුස්ම ඉවර වෙනකන් එළියට දානවා. මේ වගේ. හොඳ හුස්මක් අරගෙන සවුන්ඩ් එකෙන් සම්පූර්ණයෙන් එළියට දානවා. ඔයාලා මේ ටෙක්නික් එක කරනකොට මේ එක්සර්සයිස් එක කරනකොට කොයි වෙලාවක හරි හුස්ම ගනිද්දී ඔයාලගේ උරහිස් එසවෙනවා නම් ඔයාලට තේරෙනවා නම් ඕගොල්ලෝ උරහිස් ඉස්සෙනවා කිය මේ වගේ කොහොම හුස්ම ගන්නෙ නෑ අපි සින්දු කියද්දි. මොකද ඔයාලා සින්දුවක් කියන්නේ නැද්දි මොකක් හරි සින්දුවක් අරගෙන සින්දුව මැද්දේදී කියලා හුස්ම ගත්තොත් එහෙම ඒක බලන් ඉන්න පුද්ගලයාටත් කැතට පේනවා. ඒකින්ද අපි බඩෙන් ඒ කියන්නේ පෙනහළු වලින් පල්ලෙහාට තමයි හුස්ම ගන්න. ඒකට එතකොට බඩ තමයි අපේ දිගෑරෙන්න හුස්ම ගන්නේ. ඉතින් ඒ වගේ පළවෙනි එක්සර්සයිස් එක ඒ විදිහට ඔයගොල්ලෝ කරන්න. හොඳ හුස්මක් අරගෙන සවුන්ඩ් එකෙන් සම්පූර්ණයෙන් එළියට දාලා ඉවර කරන්න. උරහිස් කොයි වෙලාවකවත් උස්සන්න එපා. ඊට පස්සේ දෙවනි එක්සර්සයිස් එක. දෙවනි එක්සර්සයිස් එකෙන් අපි කරන්නේ ඉස්සෙල්ලා අපි සවුන්ඩ් එකෙන් සම්පූර්ණයෙන්ම එළියට යවුවනේ. ඒ කියන්නේ කියලා දිග හුස්මක් නේ එළියට ඇරියේ. දැන් අපි එළියට යවන්නේ ඒ හුස්ම කඩ. ඒ කියන්නේ සවුන්ඩ් එක අපි කඩනවා. එතකොට අපි සපෝට් එක ගන්න ඕනෙත් මේ ඩයෆ්‍රෑම් එකෙන්මයි. අර කලින් හුස්ම පිට කරද්දී අපි ඩයෆ්‍රෑම් එකෙන් සපෝට් එක ගත්තා වගේම මේකෙදිත් හුස්ම පිට කරන්න ඕනේ ඩයෆ්‍රෑම් එක. එහෙම නැතුව උගුරෙන් හුස්ම කඩන්නේ නැහැ අපි. ඒ කියන්නේ දැන් හුස්ම පිට කරද්දී ඒක උගුරෙන් නෙමෙයි අපි කඩන්නේ. සම්පූර්ණයෙන් ඩයෆ්‍රෑම් එකෙන් එන හුස්ම තමයි අපි ඩයෆ්‍රෑම් එකෙන්ම කන්ට්‍රෝල් කර කඩ තමයි එවන්නේ. මේ වගේ. හොඳ හුස්මක් අරගෙන කලින් වගේම උරහිස් උස්සන්න නැතුව ඩයෆ්‍රෑම් එක දිගෑරෙන හොඳ හුස්මක් අරගෙන ඒක පිට කරන්න ඕනේ සවුන්ඩ් එකෙන් කඩ මේ වගේ. සම්පූර්ණයෙන් හුස්ම පිට වෙලා ඉවර වෙනකන් කඩ තමයි ඔයාලා එළියට යවන්න. ඕකේ. එතකොට දැන් ඔයාලා එක්සර්සයිස් දෙකක් දන්නවා. ඊට පස්සේ අපි කරනවා තුන්වෙනි එක්සර්සයිස් එක. මේකේ අපිට ශබ්ද කීපයකින් තමයි අපි එළියට දාන්නේ. 1 2 3 4 ඒ වගේ ශබ්ද කීපයකින් තමයි අපි එක්සර්සයිස් එක එළියට යවන්නේ. ඒ කියන්නේ අපේ හුස්ම එළියට යවන්නේ. එක්සර්සයිස් එකේ හුස්ම එළියට යවන්නේ මේ විදිහට. මේ ඔයාලට මම දැන් කරන විදිය දැක්කම ඒක තේරෙයි. හොඳ හුස්මක් අරගෙන ඒක අර ශබ්ද වලින් තමයි අපි පිට කරන්නේ. ආය හුස්ම පල්ලෙහාට දානවා. හොඳ හුස්මක් ගන්නවා.
ඒ වගේ 4 බැගින් තමයි ඒක කරන්නේ. දැන් ඔයාලා එක්සර්සයිස් 3ක් දානවා. ඔයාලට තව එකක් කියලා දෙන්න. මේක ටිකක් දිග එක්සර්සයිස් එකක්. ඔයාලා මගේ ෂෝට්ස් බැලුවා නම් ඔයාලා මේ එක්සර්සයිස් 4ම දැන් දන්නවා. ෂෝට්ස් බලපු නැති කට්ටියට මේ සම්පූර්ණ වීඩියෝ එක බලලා ඔයාලා බ්‍රීතිං එක්සර්සයිස් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් බ්‍රීතිං එක්සර්සයිස් කරන්න ඔයාලා සිං කරන්න ප්‍රැක්ටිස් කරන්න කලින්. මොකද ඔයාලට සිං කරන්න අනිවාර්යෙන් බ්‍රීතිං අවශ්‍යම වෙනවා. අත්‍යවශ්‍යම වෙනවා. හරි. හතරවෙනි එක්සර්සයිස් එක විදිහට අපි අර කලින් එක්සර්සයිස් එකටම අකුරු හතරක් ඇඩ් කරනවා. අකුරු හතර තමයි ර ප ට ක. ඒ අකුරු හතර අපි ඇඩ් කරන්නේ අපි අර රහස් කියන භාෂාව තියෙන රහස් කියන සද්දේ හුස්මත් එක්ක තමයි අපි මේ සෙල්ලම කරන්නේ. හරිද? ඉතින් මේ හතරවෙනි එක්සර්සයිස් එකත් හොඳ හුස්මක් අරගෙන ඒ සවුන්ඩ්ස් වලින් ඒ අකුරු වලින් එළියට යවලා ආයෙ අර කලින් අපි පාවිච්චි කරපු ශබ්දත් ගන්නවා. මේ විදිහට. ඒ විදිහට මේ එක්සර්සයිස් හතර ඔයාලා හොඳට කරනවා නම් ඔයාලට සිං කරන්න ගොඩක් පහසුයි. ඉතින් මේ වගේ එක්සර්සයිස් ටිප්ස් දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න, Facebook එකේ ෆලෝ කරලා තියාගන්න, YouTube එකේ subscribe කරන්න, TikTok එකේ ඉන්නවා මං. ඔයාලට shorts විදියට බලන්න පුළුවන්, මේ වගේ long videos විදියට බලන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් මේ විදිය සෙට් වෙමු. ඔයාලට මං දන්න දේවල් කියලා දෙන්නම්. ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් හැමෝටම ජය වේවා.